උදාවන අප්‍රේල් මාසයේ ධනු ලග්න හිමි ඔබගේ ලග්න බලාපල විස්තර ඉදිරිපත් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ලග්නාධිපති ගුරු තවමත් 6 වැන්නේ බාධක ස්ථානගතව ගමන් කරන මේ මාසයේද බොහෝ දුරට කරදර බාධක හා ගත කිරීමේ ස්වභාවයෙන් ගත කෙරෙනු ඇත. තරංගකාරී හැඟීම් වලින් තවදුරටත් සමන්විත ක්‍රියාවන්ගෙන් යුතුවද මානසික පීඩාකාරී තත්ත්වයන්ට ඇති ප්‍රවණතාවන් පිළිබඳ විශේෂයෙන් සලකන්න. රැකියාවේ කටයුතු සම්බන්ධව තවදුරටත් නිහඬ බව කැපී පෙනෙනමුත් මානසික වශයෙන් නිතරම සතුටු වන බවක් නොපෙන්වයි. තාක්ෂණය සම්බන්ධ හැදෑරීම් වලට ක්‍රියාශීලී විය හැකි වටපිටාවක් ඇතිවේ. එය බොහෝ දුරට පළමු සතියෙන් පසුව විය හැකිය. සාමූහික හා ප්‍රායෝගික කටයුතු වලදී වඩාත් ක්‍රියාශීලී බවක් පෙන්නුම් කෙරේ. විවාහ යෝජනා සම්බන්ධව ඉක්මන්කාරී හැඟීම් හැකිතරම් පාලනය කරගත යුතු වේ. බාධක සහිතයි. හැඟීම් බොහෝ දුරට ව්‍යාකූල බවක් ඇති කළ හැක. ගේදොර කටයුතු වලදී තරංගකාරී හැඟීම් පාලනය කරගන්න. මුල් සති දෙකෙන් පසු දරුවන්ගේ කටයුතු වලට පහසුවක් ගෙන දෙනු ඇත. ශරීර උෂ්ණාධික බව පාලනය තව දුරටත් අවශ්‍ය වේ. මලබද්ධය, පිත්තාශය සම්බන්ධ අපහසුතා දැනෙනු ඇත. පපුවේ තද ගතිද දැනේ. ජය අංකය වන්නේ 3. රන්වන් වර්ණය සුබ වර්ණය වන අතර බ්‍රහස්පතින්දා සුබ දිනය වේ. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නැරඹීමට අපගේ දිය සෙවන YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.